සිද්ධාවාස හවුස් ප්ලෑන් ඩිසයිනර්ස් YouTube channel එකට හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා මේ ශාස්ත්‍රයේ ඉන්න අයට AutoCAD වලින් වැඩ කරන අයට සමහර කෙනෙක් නොදන්නවා නම් බොහෝ දෙනෙක් දන්නවා ඇති. නොදන්න කෙනෙක් ඉන්නවා නම් mirror command එකෙන් කොහොමද අපි window එකක් හෝ වෙන යම් දෙයක් වුණත් mirror කරලා අපි කොහොමද තව කිහිපයක් ඒ වගේ ඒ විදිහටම තව කිහිපයක් සකස් කරගන්න කියන එක. ඒිට මම සරලම උදාහරණයක් ගත්තේ වින්ඩෝ එකක්. මොකද අපිට එක වින්ඩෝ එකක් ඩිසයින් කරගත්තාම ඒ ආකාරයෙන් තවත් වින්ඩෝස් ඒකට 4 සෑෂස් එහෙම නැත්නම් 6 සෑෂස් 3 සෑෂස් කියලා අපි වින්ඩෝස් ගන්නවනේ. මෙතන තියෙන එක වින්ඩෝ එකයි. වින්ඩෝ එකයි කියන්නේ එක වින්ඩෝ පේන් එකයි. එහෙම නෙමෙයි අපි මේකට කීපයක් හරි ගස්ස ගන්නවා නම් කොයි ආකාරයෙන්ද වැඩි මහන්සියක් නැතුව mirror command එකෙන් අපි ඒක කරගන්න කියන එක තමයි මම අද කියලා දෙන්න යන්නේ. එහිදී මෙතන අපිට mirror command එක තියෙනවා මේ මෙතන move copy හැම එකක් ළඟින්ම මේ ආකාරයෙන් ත්‍රිකෝණ දෙක ආකාරයෙන් තියෙන mirror command එක ගන්න. අරගෙන අපිට කියනවා select object. එතකොට අපි මේ object එක සම්පූර්ණ මේ window එක select කරනවා. select කරලා enter දුන්නාම ඊට පස්සේ අපිට අහන්නේ first point එක. first point එක මේ ආකාරයෙන් දීලා ඊළඟට second point එක. second point එක එතනින්ම මෙහෙම දුන්නාම දැන් අපිට window pane දෙකක් තියෙනවා. window සෑෂස් දෙකක් තියෙනවා. ඒ ආකාරයට වින්ඩෝස් කිහිපයක්ම අපිට 3ක් වුණත් 4ක් වුණත් ඒ ආකාරයෙන් ගන්න පුළුවන්. එකම ගැටලුවක් තියෙන්නේ මෙතන අපිට මෙතන තියෙන්න ඕන එක බාර් එකයිනේ. මෙතන mirror command එකෙන් ගත්තාම හෝ අපි copy command එකෙන් ගත්තත් මෙතන බාර් දෙකක් එනවා. එහිදී අපිට සිද්ධ වෙනවා මේ එකක් අයින් කරලා මේ එක බාර් එකක් අයින් කරලා ඒක මෙතෙන්ට සකස් කරගන්න. එහිදී මේ බාර් එක delete කරලා මේ අනිත් window එක මෙතනට ගෙනාවහම එක බාර් එකෙන් ඒක සකස් කරගන්න පුළුවන් වෙනවා. අපි ඒකත් කරලා බලමු. මේ ආකාරයෙන් නැවත වරක් දෙකක් තියෙනවානේ. අපිට දැන් මේ වින්ඩෝ එක මූව් කරන්නයි ඕනේ. සමා වෙන්න. මේ ආකාරයෙන් ගත්තාම අපිට දැන් මේක මූව් කරන්න ඕනේ පොඩ්ඩක් මෙහෙට. මේ ආකාරයෙන් ගත්තාම මෙතන එකක් හරියට මූුනේ නෑ. එකත් අපි ගත්තොත් සමා වෙන්න. හරි. දැන් එක බාර් එකක් තියෙන ආකාරයට හැම කෙනෙකුටම පේනවා එක බාර් එකක් තියෙන ආකාරයට window panes කියන්නේ සෑෂස් දෙකක් ඇවිත් තියෙනවා. ඒ ආකාරයෙන් පහසුවෙන්ම අපිට එකින් එකට ඩිසයින් කර නොගත්තට හැම දෙයක්ම ඒ ආකාරයෙන් සකස් කරගන්න පුළුවන් mirror command එකෙන් සහ move command එකෙන් ගියාම. මම හිතනවා මේ වීඩියෝ එකේ යම්කිසි ප්‍රයෝජනයක් හැම කෙනෙකුටම වෙන්න ඇති කියලා. එහෙමනම් තවත් වීඩියෝ එකකින් සුපුරුදු වීඩියෝස් වාස්තු විද්‍යානුකූලව ප්ලෑන් පිළිබඳ ඒ වීඩියෝස් සුපුරුදු ආකාරයටම ගෙන එනවා.
සුපුරුදු වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් හැම දිනාටම ජයෙන් ජය පතමින් සමුගන්නවා.